වෙලාව උදේ 7:00ට විතර ඇති. අපි මේ ලෑස්ති වෙන්නේ අනුරාධපුරේ ට්‍රිප් ටුර් එකක් යන්න. ඉතින් උදේම අපි අනුරාධපුරයට යන්න ඉස්සෙල්ලා එකටම මහියංගන රජමහා විහාරයට ගිහින් වන්දනාමාන කරගෙන තමයි අපි අපේ ගමන ආරම්භ කරේ. අද මේ ගමන යන්න මට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මම A-level exam එකට මාස 2කට ඉස්සෙල්ලා රොනැලි සෑයට ගියා. ඉතින් exam result ආවා. දැන් මට ඒ බාරය ඔප්පු කරන්න ආයෙත් රොනැලි සෑයට යන්න සිද්ධ වෙනවනේ. ඒ නිසා තමයි අද මේ ගමන යන්න තීරණය කරගෙන අපි මේ විදිහට යන්නේ. බාරයක් කියන්නේ ළමයි මට එක්සෑම් එක හොඳට පාස් වෙන්න පුළුවන් වෙන්න, හොඳ රිසල්ට් එකක් තියෙන්න, එහෙම බාරයක් නෙමෙයි. අපි බාරයක් ගෙනා කියන්නේ අපිට බැහැනේ මේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන්න මාව විභාගේ පාස් කරලා දෙන්න කියලා. ඒ විදිහට බාරයක් උනේ නෑ. විභාගේ ලියලා ඉවරනකම් කිසිම කරදරයක් සිද්ධ වෙන්නේ නැතුව පාඩම් කරමු දේවල් හොඳට මතක තබාගෙන ඥානීය වැඩි කරගන්න ඒ වගේ ඉල්ලීමක් කියන්නේ කිසිම කරදරයකින් තොරව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වෙන කියලා තමයි මම බාර වුණේ. ඔන්න මම දඹුල්ලේ මතක කියන මගේ මතක ගැලරියට ෆොටෝ ටිකත් එකතු කරගත්තා. මේ දවස්වල වෙසක් හින්දාමද මන් දන්නේ මෙහෙට මාර විදියට හුලඟක් තියෙන්නේ. මම ගවුමක් නේදගෙන ආවේ. මට හිතුණා අපරාධෙම ගවුමක් ඇදගෙන ආයි කියලා. ඒ තරම් මාරම විදියට හුලඟ. ඔන්න අපි උඩට යන ගමන් අච්චාරු වල තියෙන පෙරේතකමට මික්ස් ෆෘට් ආචාරය එකක් ගත්තා. ඇත්තටම කිව්වොත් ඒක මට සෙට් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒකට මට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. සමහර අය නම් ආස ඇති. ඒ වුණාට මට ඒක ලොකු ආසාවකින් කන්න එහෙම ආසාවක් දැනෙන්නේ නැහැ. හරි ළමයි. මේ වගේ view එකක් දැක්ක ගමන් මට පොඩ්ඩක් මගේ ට්‍රැක් පනිනා වගේ එකක් වෙනවා. කියන්නේ හුලඟක් තියෙනනේ. මාරම ලස්සනයි. ඇත්තටම කියන්නේ මේ උඩට නැගලා පහළ බලාගෙන ඉඳි මට මේ ලෙන ඇතුළට යනවට වැඩිය මේ වටපිටාව බලන්න තමයි ආස හිතුනේ. ඒ තරම් මාරම ලස්සනයි. වැඩේ කියන්නේ ගොඩක් අවුව සැරයි. වතුර පිපි තමයි අපි ඉතින් උඩට නැංගේ. අන්න උඩට ආවා. දිනක ආයෙත් ලං වෙලා නාවත් මාසුයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් නුරා. මේ දඹුල්ල විහාරයේ අතීත කතාව ගත්තාම වලගම්බා රජතුමාගේ කාලේ ඉඳන් තමයි මේ දඹුල්ලේ ඉතිහාසය ගොඩනැගෙන්නේ. මේ දඹුලු ලෙන ඇතුලේ අපිට චිත්‍ර දක්නට ලැබෙනවා. ඒ චිත්‍ර 18 වන සියවස මහනුවර සම්ප්‍රදායට අනුව ඇඳපු චිත්‍ර තමයි මේ ලෙනේ ගල මත ඇඳලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රවල වැඩි වශයෙන් බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව සහ ජාතක කතා සහ රජවරුන්ගේ කතා තමයි චිත්‍රණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලෙන ඇතුලේ අපිට දක්නට ලැබෙනවා රජවරුන් 3 දෙනෙක්ගේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් දෙන්නෙක් තමයි වලගම්පා රජතුමා සහ නිශංකමල රජතුමා. කියවෙනම් පැන්තාලිය කියලා. එයාලා කියන විදිහට මේ පැන්තාලියේ වතුර කවදාවත් හිඳෙන්නේ නැල්ලු. ගලේ ඉඳන් තමයි මේකට වතුර බින්දුවක් වගේ එහෙම වැටෙන්නේ. කවදාවත් මේක උතුරන්නෙත් නැල්ලු. හිඳෙන්නෙත් නෑ කියලා කියන හැගෙනනකොට හම්බ වුණා සුළඟ මගින් ප්‍රචාරණය වෙන අමුතු ගැජමැටික් එකක්. දන්න අය ඉන්නවා නම් කියන්න මේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි දැන් ඔන්න දඹුල්ලේ කතාව ඉවරයි. දැන් පටන් ගන්න සීගිරි කතාව. අපි ඊළඟට යන්න ආවේ සීගිරියට.
මම මගේ ඇඳුම මාරු කරගත්තා. මොකද මම දඹුල්ල උඩට නැගෙත් බොහොම අමාරුවෙන් ගවුම යද්දි පඩිවල නගිනකොට ගවුම පළ පෑගෙන. ඒ නිසා මම පටපට ගාලා ට්‍රවුසර් එකකුයි ටී-ෂර්ට් එකකුයි දාගත්තා. මේ සීගිරිය කියන්නේ කාශ්‍යප රජතුමා එයාගේ ආරක්ෂාවට ගොඩනගාගත්ත බලකොටු රාජධානියක්. එයා ආරක්ෂාවට තමයි මේ වගේ දියාගල් කියන්නේ ජල දුර්ග, වන දුර්ග සහ ගිරි දුර්ග වලින් වට වෙලා තමයි මේ සීගිරිය ඒ කාලේ රාජධානියක් විදිහට පැවතිලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ ජල උද්‍යාන වගේ ගොඩක් නටඹුන් දැක ගන්න පුළුවන් මේ සීගිරියට යන අතරතුර කොටස් ටිකේ. මට සීගිරියට නගින පඩිපෙළ ටිකේ ඒ කියන්නේ පහළ උඩම නෙමෙයි පහළ පඩිපෙළ ටිකේ නගිද්දි වීඩියෝ ගන්න බැරි වුණා. මොකද ඒ තරම් හුළඟ නිසා බයටම මම ෆෝන් එක බෑග් එකට දාගත්තා. ෆෝන් එක අතටවත් ගත්තේ නැහැ. දැන් අපි ඉන්නේ මේ උඩ කොටසට ඇවිල්ලා. උඩ කොටසත් ගොඩාක් හුළඟ දාගෙන හිටපු හැට් එක පවා මේ හුළඟට ගහගෙන යනවා. ඒ තරම් මා විදිහට හුළඟක් තිබ්බේ සීගිරිය ගල මුදුනට. මේ අපේ අනුරාධපුර ගමනේ දෙවනි දවස. දෙවනි දවසේ කියන්නේ වෙසක් පොය දවස් තමයි අපි රොනැලිසෑයට ගියේ. ඇත්තටම කිව්වොත් වීඩියෝ ගන්න බැරි තරම් සෙනග. ඒ නිසා ඊටම මට මල් පූජා කරලා එහෙම බාරයක් තමයි මල් පහන් පූජා කරන්න බාරයක් තමයි උනේ. ඒ නිසා ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා මට. මිරිඳුන් නුඹේ ආලේ නිසා බෝ විපතක් වෙනා නොවඩින් සදා. අපි රොනැලිසෑයට ආපු දවසේ කියන්නේ වෙසක් පොහොය දවසනේ. ඒ නිසාම වාහනත් එහෙට මෙහෙට යනවා, මිනිස්සු එහෙට මෙහෙට යනවා. ඒ තරම් සෙනග. අපිත් එක්ක ආව චූටි බබෙක් අතරමං වුණා. ඒ තරම් එදා දවසේ සෙනග හිටියා. අපි ওই විදිහට එදා දවස් තුල 8ම ස්ථානය වන්දනා කරගත්තා. වීඩියෝස් ගන්න බැරි වුණා. මගේ පවර් බැංක් එකේ charge එක බැහැලා, ෆෝන් එකේ charge එක බැහැලා. ඒ නිසා ඒ කොටස් ටිකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට තමයි අනුරාධපුරේ day 1 එක සහ day 2 එක ගත වුණේ. ඉස්සරහට ඔයාලට තව ස්ටඩි වීඩියෝස් ඊළඟට යුනිවර්සිටි වීඩියෝස් වගේ වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙනවා. මේ මගේ පළවෙනි vlog එක. ඒ නිසා channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. Thanks for watching. Bye bye.